ගන්නත් ලොකු මුදලක් යනවා. ජර්නලින් එක ස්ටිකර්ස් වලටත් වඩා ලස්සන කරගන්න පුළුවන්. කොහොමද ළමයි? ඉතින් මේ පේජ් එක මම තමයි හැදුවේ. ඉතින් ඔයාලට පේනවා කියලා පැහැදිලිව. ඉතින් මෙතන කොටුවක් වගේ තියෙන්නේ. ඒකේ මගේ ෆොටෝ එකක් වගේ අලවන්න පුළුවන්. ඉතින් 2026 මගේ ජර්නලින් බුක් එක තමයි මෙහෙම නිර්මාණය වුනේ. ඉතින් මේ චිත්‍ර නම දාලා චිත්‍රයන්නේ මට පුළුවන් විදිහට මම මේ පේජ් එක මම තමයි නිර්මාණය කරේ. ඉතින් අපි මේ ජර්නලින් බුක් එකේ ඉතුරු පේජ් කොහොමද හැදුවේ කියලා බලමු. ජනවාරි මාසයේ පේජ් එකයි පෙබරවාරි මාර්තු අප්‍රේල් ඒ පේජ් ටික අපි බලමු. ඉතින් ජනවාරි මාසේ පේජ් එක විතරක් හදමු. ඉතින් මගේ ජර්නලින් බුක් එකේ මම ජනවාරි මාසේ කවර් පේජ් එකක් හැදුවා. ඉතින් මේ තියෙන ජනවාරි මාසේ මගේ කවර් පේජ් එක. ඉතින් මේක මම හැදුවේ හැරි පොටර් මූවි එක අනුව තමයි මම මේක හැදුවේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ. මේ ජනවාරි මාසේ හැරි පොටර් මූවි එකට අනුව තමයි හැදුවේ. ඉතින් මම මේක හදන්න පාවිච්චි කරලා තියෙන්නේ මේ තියෙන්නේ ෆේක් කුඩු හොඳට ගාලා වේලෙන් තියලා ගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් ඒක මම මේ වගේ ස්ටිකර් එකක් දාලා ඒ වගේම මම චිත්‍ර ඇඳලා මේ තියෙන්නේ මම මේකට තව ස්ටිකර්ස් ගොඩක් පැලෙව්වා. මේ තියෙන ස්වභාවික මලුත් මම මේකට පාවිච්චි කරනවා. ඊළඟ පිටුව බලන්න. මේ පිටුව තමයි ලියන්න පටන් ගන්න. දැන් ඉතින් මම මෙහෙම දිගටම යනවා. නිකන් මම මේක හැදුවේ ටිකක් පරණ කාලේ අර තියෙන්නේ මැජික් පොත් වගේ ඒ විදිහට. ඉතින් මේක මම පාට කරලා තියෙන්නේ ස්වභාවික ශාක වලින්. ස්වභාවික ගස් වලින් තමයි මම මේව පාට කරලා තියෙන්නේ. මෙන්න මේකත් මම ස්වභාවික මල් වලින් තමයි මේවා කියන්නේ ඒවා යුෂාරන් තමයි ඒව මේ විදිහට ලස්සන පාටක් කරලා තියෙන්නේ. මම මේක හදලා තියෙන්නේ ස්වභාවික තින්ත කියන්නේ ස්වභාවික මල් වල යුෂා එහෙම අරගෙන තමයි මම මේක මෙහෙම ලස්සනට ස්වභාවික විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මේ හැම දෙයක්ම මේ මල් කොළ පොඩි කරලා ගත්ත යුෂා වලින් තමයි මේ හැම දෙයක්. ඉතින් සමහර අයට ජර්නලින් කරද්දී යාලට කරන්න හරියට පඩු නැති වෙනවා. කියන්නේ ස්ටිකර්ස් පාට පෑන් එහෙම කියන්නේ ගොඩක්ම කියන්නේ එයාලට නැහැ. ඉතින් ඒව ගන්නත් ලොකු මුදලක් යනවා. ඉතින් එහෙම නැතුව ඔයාලට ඉක්මනින් ලස්සනට ගොඩක් ලස්සනට ජර්නලින් එක ස්ටිකර්ස් වගේ දේවල් අපිට උපයෝගී කරගෙන ස්ටිකර්ස් නැතුව ස්ටිකර්ස් සමාන ජාතියක් උපයෝගී කරගෙන අපිට ජර්නලින් එක ස්ටිකර්ස් වලටත් වඩා ලස්සන කරගන්න පුළුවන්. වෙනදට වඩා මේ ක්‍රමය නම් මට නම් මාර්ම හොඳ ක්‍රමයක්. ඉතින් මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් ස්ටිකර්ස් නැතුව කොහොමද මේ ස්ටිකර්ස් වගේ දේවල් වලින් අපි කොහොමද ජර්නලින් බුක් එක ලස්සන කරගන්නේ? ඉතින් ජර්නලින් බුක් එක ලස්සන කරගන්න නම් මම පාවිච්චි කරලා තියෙන දෙයක් තමයි මම පාවිච්චි කරලා තියෙනවා දැන්නවත් පාවිච්චි කරනවා ඔයාලට පුළුවන් බේලුණු කොළ. කියන්නේ හොඳට වේලා ඒ කොළ ඔයාගේ ජර්නලින් එකේ අලවන්න පුළුවන්. ඉතින් ඒක තව ක්‍රමයක්. ඒ වගේම සමහර අයට දියසායන් එහෙම නැති වෙලා තියෙනවා. නැති නැහැ ගෙදර නැහැ. ඉතින් කොහොමද කරන්නේ? ඉතින් ඒක ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා සමහර අය. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. අද ඉඳලා ඔයාලා ඒ නිසා ඔයාලට පුළුවන් ස්වභාවික මල් වල යුෂ තියෙන්නේ. යුෂ ඔයාගේ පොතට ලස්සන ලියක් කර හැම කියන්නේ අපේ ගෙදර හැම මලක්ම ඉවරලා තියෙන්නේ. කියන්නේ මම පාවිච්චි කරලා හැම අපේ ගෙදර හැම පාටක්ම මම්මගේ පොත්වලට යූස් කරලා. ඉතින් ඒවැ අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කළා වල ජර්නලින් බුක් එක ලස්සනට දියසායම් වගේ ලස්සන පාටක් කරගන්න පුළුවන්. ඉතින් මට මගේ ජර්නලින් බුක් එක හදන වීඩියෝ එක නම් ගේන්න බැරි වුණා. එහෙනම් සෝරි කමක් නැහැ. ඉතින් අපි ඊළඟ